හෙලෝ ගයිස් කොහොමද යාලට අද අපි මගේ දෙවැනි SSD එක අප්ග්‍රේඩ් කරන්න යන්නේ මේක ටිකක් හිට්ටුන SSD එකක් Samsung 990 Pro 4TB version එක ගත්තේ මම M.2 PCIe Gen 4 NVMe SSD එක Gen 5 SSD එකක් දැනටවත් PC එක ඇතුලේ තියෙනවානේ OS එකට මේක මම යූස් කරන්නේ ගේමින් වලටයි මගේ අද ෆයිල් ස්ටෝර් කරලා තියාගන්නයි ඉතින් Gen 4 එකක් more than enough මේකේ maximum read speed එක 7450ක් තියෙනවා maximum writing speed එක 6900ක් තියෙනවා speed එක megabyte per second ඉතින් මගේ පර්පස් එකට Gen 4 more than enough නිසා මම try කරා Gen 5 එකට spend කරන්න නැතුව storage එක පුළුවන් තරම් maximize කරන්න. එතකොට මට ලොකු storage room එකක් හම්බ වෙනවා මගේ games වලටයි files වලටයි. අපි යමු එහෙනම් ඩිනර් එක හදාගෙන එන්න. මේකට කියන්නේ bangers and mash කියලා. බ්‍රිටිෂ්ලා sausage වලට කියන්නේ bangers කියලා. එයාලට ඒ නම එන්නේ World War 1 එකෙන්. මේක මගේ රෙසිපි එකක් නෙවෙයි. මේක මිසිස් අයියෝ ඩැනීගේ.
ගයිස් ඔයාලා දී ගේම් අවෝඩ් සෙරමනි එක බලුවද? මගේ ෆේවරිට්ම පාර්ට් එක ජෙනිෆර් ඉංග්ලිෂ් අවෝඩ් එක ගන්න එක. ඒ ස්පීච් එක I could watch it million times bro. Let's just get started right now. Just here to talk about acting seriously. Ready? Just do the thing. Okay. And the game award goes to Jennifer English! Thank you to everyone who voted. This is not just my award. And oh my God, I love my passionate, beautiful souled, artistic, clever, beret-wearing village. My big brother, thank you. Thank you to my beautiful girlfriend. To every neurodivergent person, to the games community and industry for giving us so many of us a home. Thank you. Expedition 33 ගේම් එක ටයිටල් 13කට නොමිනී වුණා. ඒකෙන් එයාලා 9ක්ම වින් කරා. ඒක ලොකු වින් එකක්. ස්ටීම් ලගේ වින්ටර් සේල් එකක් දැන් ලයිව්. යමු මං ඔයාලට මම ගේම්ස් ගැන ස්ට්‍රැටජි එකක් කියලා දෙන්න. මේ ස්ට්‍රැටජි එක very simple. මේක හැමෝම දන්නවා. ආස ගේම්ස් ටික විශ් ලිස්ට් එකට දාගෙන යනවා. මම 80%න් උඩ ඔෆර්ස් එනකම් බලාගෙන ඉන්නවා. ඔෆර්ස් ආවහම ඊමේල් එකෙන් නොටිෆයි කරනවා. හැමදාම බලන්න ඕනේ නැහැ. 80%ට වඩා ඔෆර්ස් ආව ගමන් ටග් ගාලා ඇවිල්ලා බයි කරනවා. මම හැම මාසෙම $10ක් සේව් කරනවා. මොකද මම දන්නවා Black Friday නොවැම්බර් වෙනවා, වින්ටර් සේල් එක දෙසැම්බර් වෙනවා කියලා. එතකොට නොවැම්බර් ඩිසැම්බර් වෙනකොට $100කට වඩා ඔයාගාව එකතු වෙලා. ඒකෙන් තමයි මම ගේම්ස් ගන්නෙ. මට බයි කරන්න ඕනේම Expedition 33 එකයි Hollow Knight ලගේ Silk Song එකයි. ඒ දෙකට නම් 20යි තිබ්බේ ෆස්. හැබැයි අනිත් හැම ගේම් එකකටම 80%-95% තිබ්බා. ඒක ලොකු සේව් එකක්. $50ක් විතරන ගේම් එකට $4ට විතර හම්බෙන්නේ. හරි එහෙනම් අපි යමු සිටි එකට ක්‍රිස්මස් මාකට් එකේ නයිට් විව් එක බලන්න. මම ඔයාලට කිව්වනේ නයිට් විව් එක හරි ලස්සනයි කියලා. යන ගමන් අපි කතාව කන්ටිනියු කරමු. එකම ඩවුන් සයිඩ් එක ගේම් එක ප්ලේ කරන්න වෙන්නේ පොඩ්ඩක් ලේට් වෙලා. ඔෆර්ස් එනකම් බලන් ඉන්න හින්දා. හැබැයි GTA 6 රිලීස් වෙනකොට මේ කතාව වෙනස්. GTA 6 මම කෙලිම ප්‍රී ඕඩර් දාන්නේ. ප්‍රී ඕඩර් බ්‍රෝ, ප්‍රී ඕඩර්. ගේම් ප්ලේ එකක් ගෙනාවේ නෑ දැන් සති 3කින් විතර. alright, I know. ready වෙන්න Expedition 33 ගහන්න එහෙනම් next week එකේ. Ice skates carved frozen air, gliding lines we went together. Every year the rink is there, laughter drifting through the square. Markets on with gentle cheer, lanterns shining far and near. Reflections blur as rain draws near. December magic settles here. කොහොමද කොෆි කලෙක්ෂන් එක? මම දන්නේ ඔයාලා ෆ්ලේවර්ඩ් කොෆි වලට ආසද කියලා. හැබැයි මේ ෆ්‍රෙන්ච් වැනිලා කොෆි එක බ්‍රූ කරනකොට එන වැනිලා සුවඳට මම සෑහෙන් ආසයි.
ඕරයිට් බඩිස් එහෙනම් අපි නෙක්ස්ට් වීක් එකේ සෙට්ටමු ගේම් ප්ලේ එකනුයි සුපිරිම මංග සීරීස් එකනුයි. See you guys. Like and sub bro.